දැන් කසාද බඳලා කොච්චර කාලද? අපි මැරි කරලා මාස 2යි ඩොක්ටර්. මාස 2යි. හැබැයි ඔයා කසාද ජීවිතය ඇතුලේ සතුටින් නෙමෙයි ඉන්නේ නේ? නෑ ඩොක්ටර්. මොනවද හේතු වාට හිතෙන විදියට? මට කියන්න පුළුවන්ද මෙන්න මේ හේතු නිසා ඔයා සතුටින් ඉන්නේ කියලා? ඒ කියන්නේ ඩොක්ටර් කියන්නේ මම හිතුවට වඩා මැරේජ් ලයිෆ් එක කියන්නේ මට හරි මේ වදයක් වගේ වෙලා තියෙන්නේ. මොන වගේ සිදුවීම් නිසාද? මොන හරි තියනවද වගේ දෙන්නගේ වෙච්ච දේවල් සිදුවීම් මොන හරි? මේ මෑතකදීම වුණ සිද්ධිය තමයි මේ මම බාත්රූම් එකේ නානකොට මෙයා බාත්රූම් එක ඇතුළට එනවා මම නනා ඉන්නකොට. ඊට පස්සේ ඇවිල්ලා නාන්න දෙන්නේ නැහැ. එහෙමෙන් අල්ලනවා. ඉතින් මට ඒක හරි වදයක් ඩොක්ටර්. ඇයි වාට වදයක් වෙන්නේ? මනුස්සෙක් වෙනම තේරුම් ගන්න එපයි. කවුරු හරි නානකොට එහෙම බාත්රූම් එක ඇතුළට යන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඩොක්ටර් නනා ඉන්නකොට කවුරු හරි බාත්රූම් එක ඇතුළට ආවොත් ඩොක්ටර් කැමති නැහැ නේ ඒකට. ඒකත් එහෙමයි නේ. ඔව් ඩොක්ටර්. තව මොනවද? මම ගිය සතිය මැච් එක බල හිටියා. මැච් එක බල ඉන්නකොට ඇවිල්ලා මගේ ඔඩොක්ක උඩින් වාඩි වුණා. හරි. ඊට පස්සේ ඉතින් ඔඩොක්ක උඩින් වාඩි වුණාම කොහොමද ඩොක්ටර් මම මැච් එක බලන්නේ? ඒක මනුස්සයෙක්ට තේරෙන්නේ නැපයි. කවුරු හරි මැච් එකක් බල ඉන්නකොට ඒ මනුස්සයාගේ ඔඩොක්ක උඩින් වාඩි වුණාම ඒ මනුස්සයාට ටීවී එක පේන්නේ නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැපයි. නිකන් මේ පොඩි ළමයි වගේ හැසිරීලා හරියන්නේ නැහැ නේ. ඇත්තද මේ කියන්නේ? දැන් ඩොක්ටර් කැමතිද ඩොක්ටර් ටීවී එක බල ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා ඩොක්ටර්ගේ ඔඩොක්කෙන් වාඩි වෙනාට? දැන් වයිට් හවුස් මොකද්ද කරේ යාට? ඔයා කිව්වද අයින් වෙන්න කියලා? ඩොක්ටර් කියන්නකො ඩොක්ටර් කැමතිද කියලා මේ ටීවී එක බල ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා එම ඔඩොක්කෙන් වාඩි කරනකොට නෑ නේ. ප්‍රශ්නයක් තියෙන එතන නේද? ඔයා කියන විදිහට. ඔව්. ඔයා මොකද කරේ ඊට පස්සේ? මම ඉතින් ඒ වෙලාවට කකුල ගස්සලා එයා බිමට වට්ටලා එතකොට මෙයා මොකද කරේ? ඒ වෙලාවට මෙයා ඉතින් අඬනවා. අඬන්දිවා මොනවද කරන්නේ? අඬද්දි මම මැච් එක බලනවා. තව මොනවද සිදුවේ? සමහර වෙලාවට ඩොක්ටර් එයා මේ බාත්රූම් එකේ ඉන්නකොට එකපාරට මේ කෑ ගහලා මා බාත්රූම් එක ඇතුළට ගෙන ගන්නවා. ඒ කියන්නේ සතෙක් දැකලා බයලා වගේ. මා බාත්රූම් එක ඇතුළට ගෙනගෙන බාත්රූම් එකේ දොර ලොක් කරගන්නවා. මම ඩොක්ටර් මේ වැඩ කරන මිනිස්සෙක් නේ. මගේ මියුසික් වැඩ කරන්න තියෙනවා. ඉතින් ඒවත් එක්ක මෙහෙම මේ නාටකම් නටනකොට මම කොහොමද මගේ වැඩ ටික කරගන්නේ? ඒගොල්ලෝ නාන්නෙත් මේ විනාඩි 5-10ක් කියන්නේ පැය භාගයක් විතර නානවා. ඉතින් පැය භාගයක් විතර මම බාත්රූම් එක ඇතුලේ ඉන්නකොට මම කොහොමද මගේ වැඩ ටික කරගන්නේ? වීලු කරන වෙලාවල් තියෙනවා ඩොක්ටර්. ඒ කියන්නේ මේ කියන්නේ මෙහෙම වැඩ කර ඉන්නකොට එහෙම වීලු කළා හරියන්නේ නැහැ නේ. දැන් ඩොක්ටර්ගේ ජොබ් එක කර ඉන්නකොට කවුරු හරි බොරුවට කෑ ගහලා බාත්රූම් එකට ගෙන්න ගත්තොත් ඩොක්ටර් තරහ යන්නේ නැද්ද? තරහ යනවනේ. තව මොනවද? තව සිදුවීම් තියෙනවද නැත්නම්? තව තියෙනවා ඩොක්ටර් කියන්නේ. ළඟම සිදුවීම කියන්නේ මේ ළඟම වෙච්ච දෙයක්. ළඟම වෙච්ච දේ තමයි ඩොක්ටර් මම ෆ්‍රිජ් එක ඇරලා මෙහෙම පහත් වෙලා මේ අර මේ ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගන්න ගියා. එහෙම පහත් වුණාම මේ පිටිපස්සෙන් ඇවිල්ලා මෙහෙම තට්ටුවක් දාලා යනවා. මම කැමති නෑ ඇත්තට මේ කවුරුත් එහෙම තට්ටු දානවට. මට ඒක හරි ඇනෝයින් මට ඒක. කොහොමද තට්ටු දැම්මද? දැන් ඩොක්ටර් කැමතිද කියන්නේ ඩොක්ටර් පහත් වෙලා ෆ්‍රිජ් එකේ මොනවා හරි ගන්නකොට කවුරු හරි ඩොක්ටර්ගේ පස්සට මෙහෙම තට්ටුවක් දාලා යනවට. ඔව් ඉතින් කැමති නෑ නේද? අපි දැන් පොඩි කට්ටිය නෙවෙයිනේ. මෙයාට දැන් අවුරුදු 27ක් වෙනවා. ඔයාට? මට 35යි. දැන් එතකොට මේක මේ ඔය දෙන යාළුනේ ප්‍රොපෝසල් එකක්ද නැත්නම් ඔය දෙන්නගේ ෆෑ එකක් තිබ්බද මොකක් හරි? අපි යාළුවලා මැරි කරේ. කොච්චර කාලද යාළුවලා?
කොච්චර කාලද කියන්නේ ડોක්ටර් කියන්නේ අපි යාළුලා හිටියේ බොහොම ටික කාලයයි. හරි ඒ ටික කාලේ මෙයාගේ එහෙම හැසිරීමක් පෙන්වුවේ නැද්ද? පොලේ යාළුවා ඉඳලානේ සාමාන්‍ය ඉතින් කසාද බඳින්නේ. ඒ කාලෙවත් ඔයාට අඳුරගන්න බැරුණාද මෙයාගේ මෙහෙම හැසිරීම් තියෙනවා? ඒ කියන්නේ එහෙම අපිට ලොකුවට ආශ්‍රය කරන්න හම්බුන්නේ නැහැ. මොකද මෙයා කලින් මැරි කරලා හිටියේ. එයා ඒ ඩිවෝර්ස් වෙච්ච ගමන් වගේ තමයි මේ මාව මැරි කරේ. තව මොන හරි ඔය වගේ අවුල් සිද්ධි වුණාද ඔය දෙන්න අතරේ? එකපාරක් අපි සාමාන්‍යයෙන් ડોක්ටර් මෙයයි මායි දෙන්නම මේ කියන්නේ ගෙදර උයන වැඩ කරනවා. කියන්නේ එයා උයන මම වැඩ කරලාට එයා උයනවා. එයාට වැඩ තියෙනලාට මම උයනවා. මේ ළඟදී දවසක මම උයෝ ඉන්නකොට මේ කැරට් කප හිටියේ. පිටිපස්සෙන් ඇවිල්ලා මෙහෙම අත් දෙක දාලා මෙහෙම මේ ඕන තද කරගන්න. තද කරගත්තද බදාගත්තද? ඒ කියන්නේ මට නම් දැන්නේ තද කරගත්තා වගේ. ඔය එහෙම කරාද? ඉතින් ડોක්ටර් මම කොහොමද කියන්නේ ඔය කැරට් කපන්නේ? ඒ කියන්නේ පිටිපස්සෙන් කවුරු හරි මෙහෙම අල්ලන් ඉන්නකොට මම කැරට් කපන්නේ කොහොමද කියන්නේ? මම වැඩක් කරගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔයගේ ફોකස් එක තියෙන්නේ කැරට් වලට විතරයි මේ වෙලාවට. ඉතින් ඒ වැඩේ කරන්න එපා. පිස්සුනටලා හරියන්නේ නැහැ නේ. දැන් ડોක්ටර් කැමතිද කියනවා ડોක්ටර් කුස්සියේ කැරට් කප ඉන්නකොට කවුරු හරි ලොහම තද කරලා අල්ල ගන්නවට. කවුරු හරි තද කරලා අල්ලගත්තොත් නේද? කැමති නැහැ නේද? ප්‍රශ්නයක් තියෙනවා. දැන් ડોක්ටර් තේරුණානේ මේ මෙච්චර වෙලා දැන් මෙයා මට ඇඟිල්ල දික් කරාට ඇත්තටම කවුද වැරදි කියලා. මේ කියපු හැමදේම වා කරාද? තා පිළිගන්නවා. ඔයගොල්ලෝ ඉතින් එහෙම දේවල් සිදු වුණා කියලා. ડોක්ටර්ලාගේ වයිෆ් මෙහෙම නැද්ද? අපේ වයිෆ්ලා එහෙම නෑනේ. ඒකනේ ડોක්ටර්. පුදුම ගෑනු. මමත් මේ ඇමරිකාවේ සතුටින් ඉන්න ඕනින්දානේ. දැන් ඇත්තට මගේ ජීවිතේ සතුටින් එක නැති වෙලා තින්නේ. මෙයාගේ බිහේවියර් එකකින්ද මට ඩිවෝර්ස් වෙන්නත් හිතෙනවා. නෑ. කලබල වෙන්න එපා. ඩිවෝර්ස් එකකට යන්න ඕනේ නෑ. දැම්ම එච්චර දේවල් වා හිතන්න එපා. මම මොකද්ද කරන්න ඕනේ ડોක්ටර්? මේකයි කරන්න තියෙන්නේ. දැන් වාගේ වයිෆ් ඔයාට එක දේවල් කරලා වද දුන්නනේ. වොෂ්රූම් එකට එන්න කියනවා, ටීවී බලද්දි එහෙම වාඩි වෙනවා, කැරට් කපද්දි බදා ගන්නවා. නේ? ඔයාට එහෙම වද දුන්නා නේ. ඔයාට හරි ඇනෝයින් එක. හරි. ඔයා ඔය විදිහටම ඔය ටිකම වයිෆ්ට කරා. ඔය විදිහට වයිෆ්ට වද දෙන්න. වද දෙන්න. අන්න එතකොට වාගේ වයිෆ්ට තේරෙයි මෙච්චර කල් එයා ඔයාට දුන්න වදේ මොකක්ද කියලා. තේරුණා? ඔයත් පුළුවන් තරම් එයාට වද දෙන්න. ඊට වඩා වද දෙන්න. එයා තේරුම් ගත්තේ නැති වුණා. තව වද දෙන්න. තව වද දෙන්න. කොච්චර කායද? තේරුම් ගන්නකම් වද දෙන්න. උඩ එයා තේරුම් ගනීද? එයා තේරුම් ගන්න නැහැ. එහෙනම් උඹ තේරුම් ගනි.